කරුණා LTTEන් වෙන් කිරීමට මා සම්බන්ධ වුණේ නැහැ. එය LTTE අභ්‍යන්තර ප්‍රශ්නයක්. මට චෝදනා කිරීම අසාධාරණයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙමළ ජාත්‍යන්තර රූපවාහිනී සේවාවකට කියයි. 2005 වසරේදී ජනාධිපතිවරණය වර්ජනයට LTTE කටයුතු කිරීම තුළින් මහඟු අවස්ථාවක් අහිමි කරගත් බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා කළේ රාජ්‍ය දුර්නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි. ඔහු කළ යුතු කාර්ය මෙන්ම යුද්ධය අවසන් කළ යුතු කාල සීමාද නියම කළේ රාජ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. යුරෝපයේ ක්‍රියාත්මක වන GTV නැමැති රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ බව කියන යුද මෙහෙයුම් පිළිබඳව එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා. So once the government gave the orders, the service commanders had to go ahead and execute it. So he was the commander who had to execute the orders given by the government. And the government gave the time frame, what should be done. And that's how the war developed. But now that he is no longer the army commander, he can express his own views. ප්‍රභාකරන් හමුවි වැදලා හෝ මේක බේර ගන්න කියපු ජනාධිපතිට ඒකේ ජයග්‍රහණය ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. ප්‍රධාන වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය අපිට මේ බාර දූර වාකීම බාර දුන්නා. අවශ්‍ය සම්පත් අවශ්‍ය බලකල සමග ඒකට ඒ ජයග්‍රහණයේ ගෞරවය අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට යන්න ඕනේ. So once the government gave the orders, the service commanders had to go ahead and execute it. So he was the commander who had to execute the orders given by the government. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සියලු තොරතුරු අනාවරණය කළේ GTV හෙවත් ග්ලෝබල් ටැමිල් විෂන් නාලිකාව හරහායි. මෙය දැනට පවතින LTT හිතවාදී ප්‍රධානතම ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවකි. මෙහි ප්‍රධාන මධ්‍යස්ථානය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටා ඇති අතර ආචාර්ය ආර් ශිවනායකම් නැමැති LTT හිතවාදියා එහි හිමිකරු වෙයි. ප්‍රංශයේ සහ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වූ නැෂනල් ටැමිල් ටෙලිවිෂන් හෙවත් NTT හා TTN හෙවත් ටැමිල් ටෙලිවිෂන් නෙට්වර්ක්ද මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූ LTT හිතවාදී නාලිකාවෙයි. එහෙත් එම නාලිකා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි 2008 වසරේ මුල් භාගයේදී එම රටවලින්ම තහනම් කෙරිණ. LTT හිතවාදී විදේශ රටවල ජීවත් වන දෙමළ පුරවැසියන් හෙවත් ටැමිල් ඩයස්පෝරාව එංගලන්තයේ සිට GTV නාලිකාව හරහා දෙමළ ජනතාව නොමගැවීමේ ප්‍රබල කුමන්ත්‍රණයක් ආරම්භ කර තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා GTV නාලිකාවට මේ ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කර ඇත්තේ පටු දේශපාලන අරමුණකින් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.